ඒ වගේම තමයි මේ copies කියලා තියෙන තැන නැත්නම් number of copies කියලා සටහන් කරලා තියෙන තැන අපිට පුළුවන් අපිට මේ Word document එකේ පිටපත් කීයක් අවශ්‍යද කියලා සටහන් කරන්න. උදාහරණයක් විදිහට මේ වගේ 3 කියලා ටයිප් කරොත් මේකේ copies 3ක් නැත්නම් පිටපත් 3ක් මුද්‍රණය වෙනවා. මේ මෙතන සටහන් කරලා තියෙනවා මේ කොලේ කියලා. මේකෙන් අපිට පුළුවන් මේ මුද්‍රණය වෙන පිටු සකස් කරන ආකාරය නැත්නම් තියෙන ආකාරය වෙනස් කරන්න. උදාහරණයක් විදිහට මේ විදිහට check box එක ක්ලික් කරන්නේ නැතුව තිබ්බොත් ඔයගලන්ට පේනවා මේ පළවෙනි පිටුව මේ විදිහට සකස් වෙන්නේ copies 3. දෙවෙනි පිටුව ඊළඟට සකස් වෙනවා. තුන්වෙනි පිටුව මේ විදිහට සකස් වෙනවා. check box එක ක්ලික් කරොත් පළවෙනි copy එකේ 1 2 3 කියන පිටු මේ විදිහට පළවෙනියට මුද්‍රණය වෙලා ඊට පස්සේ මුද්‍රණය වෙන්නේ දෙවෙනි copy එකේ 1 2 3 කියන පිටු. මේ සියලුම වෙනස්කම් සිදු කළා ඊට පස්සේ අපි OK බටන් එක ක්ලික් කරන්න ඕන මේවා මුද්‍රණ යන්ත්‍රය වෙත යවන්න නම්.